ඔසවා ගායනා කරමු. අතිශුද්ධ 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 දෙවියේ වඩිනුව අප වෙත ඔබ මෙත පමිනේ වඩිනුව අප වෙත වඩිනුව අප වෙත වඩිනුව අප වෙත ඔබ මෙත පමිනේ සෞබාල 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 යෙසුනේ කුමටද ඔබ හැර වෙන කිසිවෙක් අනේ කුමටද ඔබ හැර කුමටද ඔබ හැර කුමටද ඔබ හැර වෙන කිසිවෙක් අනේ शुद्धात्म 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 देविंदे सविबाल देनुमेन येदेनट सेवये सविबाल देनुमेन सविबाल देनुमेन सविबाल देनुमेन येदेनट සියලු දෙනා ත්‍රිඑක 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 දෙවිනේ අපි ඔබ අභියස සිටිනේ මුගතිනේ අපි ඔබ අභියස අපි ඔබ අභියස අපි ඔබ අභියස සිටිනේ ත්‍රිඑක ත්‍රිඑක
Jesus ke preme nadia kalayai etumge karunava mahata samada alut vanne samada galanne विश्वासवंतमय स्वामी विश्वासवंत නැවත වාරයක් ගායන කරමු යේසුස්ගේ ප්‍රේමේ යේසුස්ගේ ප්‍රේමේ නදිය කලයයි එතුම්ගේ කරුණාව මහතා සැමදා අලුත් වන්නේ සැමදා ගලන්නේ විශ්වාසවන්තමයි ස්වාමී විශ්වාසවන්තම සැමදා අලුත් වන්නේ සැමදා අලුත් වන්නේ සැමදා ගලන්නේ විශ්වාසවන්තමයි ස්වාමී විශ්වාසවන්තමයි ඔබ වැනි වෙන කවුරු සිටීදෝ මා සමිඳේ මා වෙනුවෙන් දිවියම දෙන්නේ වෙන කවුදෝ පාපය නිලය ගෙවන්නට මරණින් මා ගලවන්නට මා තුළ හුස්ම තබන්නට කාට හැකිදෝ නැවත වාරයක් ගායන කරමු ඔබ වැනි වෙන කවුරු සිටීදෝ ස්වාමිනී කවුරු සිටීදෝ මා සමිඳේ මා වෙනුවෙන් දිවියම දෙන්නේ වෙන කවුදෝ පාපය නිලය ගෙවන්නට මරණින් මා ගලවන්නට මා තුළ හුස්ම තබන්නට කාට හැකිදෝ සියලු දෙනා දැත් ඔසවා අපි ගායනා කරමු අදහමි මා ඔබේ වචනය ඔසවමි මා ඔබේ ප්‍රේමය සමරමි මගේ මුළු දිවියම පුද දෙමි මහට ඔබ දැන් විශ්වාසයි ඔබ කිසි කලකත් තනි නොකරයි මා දැන් ඔබ වෙත දිව එමි මගේ මුළු සිතින්ම කැප වෙමි ඔබ වැනි වෙන කවුරු සිටීදෝ මා සමිඳේ මා වෙනුවෙන් දිවියම දෙන්නේ වෙන කවුදෝ මාගේ නිලය ගෙවන්නට මරණින් මා ගලවන්නට මා තුළ හුස්ම තබන්නට කාට හැකිදෝ මා ඔබේ වචනය අදහමි මා ඔබේ නාමය ඔසවමි මා ඔබේ ප්‍රේමය සමරමි මගේ මුළු දිවියම පුද දෙමි මගේ මුළු හදින්ම පෙම් කරමි මා සතු සැමදේ පුද දෙමි මා නැවතත් පව් නොකරමි මා ඔබ වෙනුවෙන් දිවි ගෙවමි මා ඔබේ වචනය අදහමි මා ඔබේ නාමය ඔසවමි මා ඔබේ
දැන් විශ්වාසයි ඔබ කිසි කලකත් තනි නොකරයි මා දැන් ඔබ වෙත දිවහිමි මගේ මුළු සිතින්ම නැවත නැගීතුනා මහිමය වේවා ජීවන දුන්නා මහිමය වේ නැවත නැගීතුනා මහිමය වේවා මහිමය වේ ජීවන දුන්නා ජීවන දුන්නා නැවත වාරයක් උන්වහන්සේට මහිමය දෙමු නැවත නැගීතුනා මහිමය වේවා ජීවන දුන්නා ජීවන දුන්නා මහිමය වේවා ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ ඔබ වන් කෙනෙකු නැතේ ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ ඔබ වන් කෙනෙකු නැතේ මහිම වේ තේජස වේ දෙවි සමිඳුනි දෙව් සමිඳුනි ඔබ නම දිමි ඔබ නමදිමි මා ජීවිතේ මා ජීවිතේ ඔබේ දයාව ඔබ නමදින්නයි මා ජීවත් නැවත ගායනා වන්නේ කරමු මහිම වේවා මහිම අපි දැන් වේ පසුබැමු උන්වහන්සේට තේජස වේ මහිමය තේජස දෙව් උන්වහන්සේටයි සමිඳුනි ඕ රබබබ ඔබ ශන්දයි නමදිමි මා ජීවිතේ මා ජීවිතේ ඔබේ දයාව ඔබ නමදින්නයි මා ජීවත් වන්නේ සියලු දෙනා දැන් පසුබා ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ ඔබ වන් කෙනෙකු නැතේ ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ ඔබ වන් කෙනෙකු නැතේ ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම ඔබගේ වේ හදවත විවෘත ඔබගේ කරගන්න. නාමය උසස්ම වේ දෙවියන් වහන්සේගේ මහිමය බලය දෙන්න. ඔබගේ නාමය උසස්ම රබබබ වේ ශන්දලරබ ඔබගේ නාමය උසස්ම වේ ඔබ වන් කෙනෙකු ඒ බලය නිසා හලලරබබබ මම ශන්දි කලරබසිරමයි ඕ ස්තුති ස්වාමිනේ නාමය නිසා ස්වාමිනේ නාමයෙන් ස්වාමිනේ සිදුනා වූ වැගීම නිසා ස්තුති ස්වාමිනේ පාපයට කමාවදී ස්වාමිනේ සදාකාල ජීවනයේ උරුමකාරය කරන නිසා ස්තුති හලෙලූයා ඕ රබ ශන්ද කලරබසලයි ඔබගේ නාමය උසස්ම වේ ඔබගේ නාමය උසස්ම වේ හලෙලූයා මහිමය ඔබට අපි නමස්කාර කරන්නෙමු මේ උදෑසන ඔබගේ නාමය අපි ඔස්සවන්නෙමු ස්වාමිනී ස්වර්ගෙහිද පොළොවෙහිද ඇත්තා වූ සෑම නාමයකටම වඩා ඔබගේ නාමය උසස්ය නුඹලා බලාපොරොත්තු වෙනවට වඩා ඉක්මනින් මම එනසේක එබැවින් නුඹලා මේ දේ සිහිපත් කරපන්ය මක් නිසාද නොසිතන අන්දම ආකාරයෙන් බහත් දේවල් මේ ලක්දිවට පැමිණෙන්ට යන අය
කඳු සෙලවෙන්ට යන අය ඒවා ඉදිරි පහලට වැටෙන්ට යනවා අය එනම් අහස අඳුරු වෙයි ඉන් පසු ගින්නෙන් ඇවිලෙන්ට යනවා අය මේ දේවල් අවට වෙනකොට මිනිස්සු කුසගින්නෙන්ද රෝගෙන්ද යක්ෂ බලවේගෙන්ද වැළපෙනවා ඇත ඒ දවස්වලදී ඔවුන් කොපමණ ඉල්ලුවත් ඔවුන්ට ලැබෙන්නේ නැත ඔවුන් සොයන දේ සම්බ වෙන්නේ නැත මක් නිසාද මම නුඹලාට ලකුණුද අඩයාලම්ද අනාගත වාක්‍යද දී තිබේ නුඹලා තාම නිදිබරව සිටින්නේ මන්ද අවදි වෙන්න කාලේ කෙටිය නුඹ කල්පනා කරන දේ නුඹට කරන්න ඉඩ ලැබෙන්නේ නැත නුඹේ සලස්වල් කඩාකප්පල් වන්නේය මක් නිසාද මම පොළව අත්තිවාරමෙන් හොල්ලන්ට යන සේක මක් නිසාද මාගේ කාලේ ඉතා ළඟාව සිටින්නේය මාගේ දරුව නුඹ ඔය සලස්වල් අඳින්ට එපා නුඹේ සලස්වල් නුඹට ඉටු කරන්න බෑ නුඹේ ප්ලෑන්වල් ඔක්කොම කඩාකප්පල් වෙන්ට යනවා මක් නිසාද භයානක දේ සිදු වෙනකොට නුඹේ සිත බයෙන් වෙවුලමින් කම්පාවෙන්ට යනවා නුඹේ ජීවිතේ සෙලවෙන්ට යනවා එවැනි අවස්ථාවක් බලා සිටින්ට එපා මක් නිසාද අදයි දවස දැනුයි පැය මේකයි මොහොත පශ්චාතාප වෙන්න මා වෙතට හැරියන්න මාගේ කැමැත්ත ඉටු කරපන්නේ එවිට නුඹට පුළුවන් මාගේ ඊමට සූදානම්ව සිටින්ට මා නුඹට මේ දේ අන කරන්නේ මක් නිසාද කාලය සොයන විට කාලේ නොලැබේ එම නිසා දැන් තිබෙන කාලේ තදින් අල්ලා ගනින්ය අඳුර පැමිණුයි කල නුඹට ඒ දේ කරන්නට බැරුවේ අය දනුයි අවස්ථාව මේ දවසයි අවස්ථාව එම නිසා මේක පැහැරගෙන අද පටන් මමත් මගේ රාජ්‍යත් නිසා ජීවත් වෙන්න මාව සොයාපන්‍ය මම සොයන්නව දේ නුඹ ලබා දීපන්‍ය මාගේ ආත්මේ බොහෝ විට කනස්සල්ලු වන්නේ මාගේ කැමැත්ත නෙවෙයි ලාංකිකයන් සහ ලෝකේ වැසියන් විනාශයට යෑම මක් නිසාද මාගේ පූජාව සෑම දෙනෙකුටම අවශ්‍යව තිබේ ඒ දේට සෑම දෙනෙකුට පංගුකාර වෙන්න පුළුවන් ඒ දේ පංගුකාර වන්නේ කෙලෙසද නුඹ ඉන්න අවස්ථාවරේ සිටියොත් මුකේ අරපන්‍ය සිතින් කතා කරපන්‍ය ඔවුන්ට කියාපන්‍ය යේසුස් වහන්සේ ඉක්මනින් එනසේක උන්වහන්සේගේ ඊමට නුඹ සූදානම් කරන්න මාව එවා තිබේ කියා බය නොවන්න කාලේ නෑ බයවන්න අවදි වන්න නිර්භීත වන්න පණිවිඩේ ඉක්මනින් ගෙන යන්න දෙවියන් වහන්සේ ඔබට දෙන අන මේ උදෑසන කාලේ කෙටි දවස් කෙලවරයි ඉක්මනින් කළ යුතු දේ ඔබ කළ යුතුය එම නිසා ඔබ උන්වහන්සේගේ හස්තයට බාරවන්න ස්වාමිනී අපි එකිනෙකනාව අවදි කරන්න අපි එකිනෙකනාට දෙන්න ඔබගේ පණිවිඩේ අපි මේ කඳු ගැලවිලා අපේ ස්වාමිනී සෑම දෙයක්ම විනාශ වුණාට පස්සේ පසුතැවිලි වෙලා වැඩක් නැහැ දැනුයි මොහොත මේකයි අවස්ථාව ඔබ උදෙසා ජීවත් වෙන්න අපට උපකාර කළ මෙනවා ඔබගේ හස්තයට ඔබගේ සෙනගත් ඔබගේ වචනයත් ඔබගේ දාසයත් බාර වෙමු යේසුස් වහන්සේගේ පින්වත් වූ නාමයෙන් ආමේන් හොඳයි වාඩිවන්ට මා සිතනවා ස්වාමින් වහන්සේ අපිව අවදි කරනවා කාලේ කෙටි මට අධික ලෙස හැඟී යන දෙයක් තමයි ලංකාව හෙල්ලෙන්න යනවා නොබෝ කලකින් හොඳද ඔක්කොම කඩාගෙන වැටෙනවා දැන් අපිට පේනවා ලංකාවේ පොණක් මේ ලෝකෙ ඔක්කොම හෙල්ලෙනවා නමුත් ලංකාවේ ආර්ථිකේ සම්පූර්ණයෙන්ම කඩා වැටිලා ඒ කියන්නේ රක්ෂාවල් රැකියාවල් ව්‍යාපාරයන් බොහෝ ලෙස අමාරු ස්ථාවරයකට පැමිණෙන්නට යනවා ඒ වාගේම මේ ලෝකයේ තිබෙනා වූ දේවල් නැති වෙන්න යනවා කඩු කඩා වැටුනොත් අපේ වතුර ආරක්ෂා කරන ස්ථාන ඕල්ට මොනවද වෙන්නේ ඔය වතුර ඔක්කොම හිඳෙන්න යනවා අපේ ආහාර වලට මොනවද වෙන්න යන්නේ දැන් ආහාර වැඩි වෙනවා අඩු වෙනවා මිල ඉහළට යනවා හොඳද හැම දෙයක්ම අමාරුකමටපත් වෙනවා මේවා අපිට කතා කරන්නේ නැත්නම් මේවා ලෝකේ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඔය හිතන්නේ මේ ස්ථාවරේ නැත්තම් මේ කාලේ පසුනාට පසු තව හොඳ කාලයක් එයි කියලා. හොඳ කාලයක් එන්නේ නැහැ. තව දවස් නපුරු වෙනවා. Taman කලකිරෙන්නේ ඇයි? ඇයි Taman ඔය බෙලහීන වන්නේ? ඇයි Taman ඔය ස්ථාවරේ ඉන්නේ? Tamanට තෘප්තියක් නැහැ. Taman හිතනවා මම සොයන දේ මට ලැබුණේ නැහැ කියලා. හොඳද? ඒක මවෙක් මා ළඟට ඇවිල්ලා කිව්වා
මම මගේ දුවට එක්කෙනෙක් විවාහ වෙන්න කිව්වා. ඔහු ඊටාම හොඳ කෙනෙක්. හොඳද? ඊටාම අනර්ගයි. ඔහු කිතුණෙක් නුනත් ඔවුන් බැන්දා. දැන් පාස්ටර් මට ඉවස ගන්න බෑ. මගේ දුව දිවි නසා ගන්න හදනවා. මම ඊට පස්සේ දෙවනි දුව බඳලා දුන්නා. මම හිතුවා තැනැත්තා කියන ලෙස හොඳ ආගම් භක්තිවරයෙක් කියලා. දුව දැන් බොහොම බෙලහීනව පීඩනයට පත්ව තිබෙනවා. දන්නවද පීඩනයට බේතුත් ගන්නවා. මේට හේතුව මොකද්ද? හොඳද? අපි හරියට සිතනවා අපි අහවල් දේ කරා දුව ගොස් ලැබුවොත් අපිට සනසුම ලැබෙයි කියලා. ඒකෙන් සනසුමක් තිබෙනවා නම් මනුෂ්‍යයන්ට දෙවියන් යේසුස් වහන්සේ අවශ්‍ය නැහැ. අද ලෝකේ භූමිකම්පා වලින් ජලගැල්වල් වලින් එනම් ගින්දරෙන් නානා ප්‍රකාර ආකාර දෙයින් විනාශ වෙනවා. මේ කොයි යුගයේද? මේක තමයි ඊටාම දීප්තිමත් යුගය. දැනගැනීම වර්ධනය වෙලා තිබෙනවා. මනුෂ්‍යයාගේ දන්නවද බුද්ධිය අවදි වෙලා තිබෙනවා. ප්‍රඥාව වැඩි වෙලා තිබෙනවා. මේ ඔක්කොමත් එක්ක පැමිණෙන්ට යන විනාශයට මනුෂ්‍යයාට පිළිතුරක් නැහැ. මනුෂ්‍යයා සෑදුවා වූ ඔහුගේ නවීන ක්‍රම යටතේ ඔහු වහලෙක්ව දුකින් ජීවත් වෙනවා. මා කියන්න කැමති මේට එකම පිළිතුර නම් ඔබයි. අපි ගත කළා දවස් 21ක් යාඥාවෙන්. අපි මේ යාඥා කාලේ ඊටාම වැදගත් ධෛර්යමත් කාලයක් හැටියට අපි පාවිච්චි කළා. ඒක ඊටා හොඳ කාලයක් වුණා සෑම දිනාටම. ඒකෙන් හුඟ දෙනෙක් ආශිර්වාදාත්පත් කරගත්තා. ලැබුවා. නමුත් මේකේ ප්‍රයෝජනය මොකද්ද? මම කියන්ට යන්නේ හොඳද වැඩි කාලයක් නැහැ. Tamanට කළ යුතු දේ කරන්න. මේ ඔක්කොම දෙවියන් වහන්සේ දෙන අවස්ථාවන්. මේවා තදින් අල්ල ගන්න ඕන. අල්ලගෙන පාවිච්චි කරන්න ඕන. ඔබ හෙට අද ඉඳලා හෙට උදෑසන ඔබ අවදි වුණේ නැත්තම් ඔබ මල කඳක්ව සිටියොත් හෙට උදේ මොකද්ද ඔබට තියෙන බලාපොරොත්තුව? අද නම් අන්තිම දවස තමන්ගේ ජීවිතේ මොකද්ද හෙට තියෙන්නේ? එම නිසා කාලේ තදින් අල්ල ගන්න ඕන. හොඳද? සෙලවෙන්ට බෑ. මම ඊයේ යාඥා දෙකක් තුනක් කළා රාත්‍රියේ 1 2 3 විතර. හොඳද? මම කිව්වේ ස්වාමිනී දැන් යාඥා කර ඉන්න වෙලාවක් නෑ. අපි අවදි වෙන්න ඕන. අපි යාඥාවේ මේ දවස් 21 ගත කළා. අපිට කියනවා ලූකගේ සුභාරංචි 11 වෙනි පළවෙනි පදේ ගෝලියෝ කියනවා ස්වාමිනී අපිට යාඥා කරන්න ඉගැන්වුව මෙනවා. පළවෙනි තෙසලෝනි 5:17 කියනවා නොකඩවා යාඥා කරපල්ලා. ලූක් 18 කියනවා මනුෂ්‍යයන් සෑම විට යාඥා කරන්න ඕන. යාකෝබ් 5:16 කියනවා ධර්මිෂ්ඨයාගේ ඒ උනන්දු යාඥාවේ ප්‍රතිඵල. යාඥාව ඊටම අවශ්‍යයි. යාඥාව කියන්නේ කුමක්ද? යාඥාව කියන්නේ අපේ හුස්ම අපේ නාස්පුඩුවල තියෙන හුස්ම ඉහළට ගන්නවා පහළට දානවා. යාඥාව එයාකාර දෙයක් වන්න ඕන. නිරතුරු නොකඩවා. ඒකේ තේරුම ප්‍රථම තේරුම ඔබත් ස්වාමින් වහන්සේත් අතරේ සමගිකමක් තිබෙනවද? ඔබගේ බෙලහීනකමට, ඔබගේ දුර්වලත්වයට, ඔබගේ බලාපොරොත්තු රහිත ස්ථාවරයට, ඔබ ගමන් කරන්නා ඔය මාර්ගයට මොකක්ද හේතුව? තමන් දෙවියන් වහන්සේක සහභාගීකමක් නැහැ. ඔය ඉඳලා හිටලා හොඳද යාඥා කළාට මදි. යාඥාවට වෙලාවක් තිබෙන්න ඕන. ස්ථානයක් තිබෙන්න ඕන. කාටවත් එයින් තමන්ව සලවන්න බැරි ස්ථාවරයකට තමන් එන්න ඕන. එවැනි පුද්ගලයන්ට තමයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ. හොඳද? මම ඊයේ රාත්‍රියේ කරුණු දෙකකට යාඥා කළා. අද මම දැක්ක පිළිතුර. හේතුව අද පාස්ටර් කෝල්ටන් කියලා කිසි වැඩක් නැහැ. මේ අවස්ථාව ඔක්කොන්ටම තිබෙනවා. ඇයි? නිරතුරු නොකඩවා යාඥා කරනවාද? නිරතුරු නොකඩවා උන්වහන්සේට සහභාගීකම් පවත්වනවාද? නිරතුරු නොකඩවා
උන්වහන්සේ තුළ පවතිනවාද? නිරතුරු නොකඩවා ඔබගේ දැනුම හැටියට උන්වහන්සේගේ සිතට වද වේදනාවක් නොදී ඔබ ජීවත් වෙනවාද? ශුද්ධාත්මයන් වහන්සේ ඔබ රිද්දන්නේ නැතුව ජීවත් වෙනවාද? මනුෂ්‍ය සතුටු කිරීමක් නෙමෙයි, උන්වහන්සේ සතුටු කිරීම. ඒක ඉතා අවශ්‍යයි. එතකොට මොකද්ද වෙන්නේ? Taman දේව අභිමුඛයෙන් නිතරම පිරී සිටිනවා. මේක ඉතාම වැදගත් දෙයක්. මේක ඉතාම අවශ්‍ය දෙයක්. දේව අභිමුඛේ ඔබ සමග නිතරම තියෙනවා. අයියෝ පාස්ටර් දන්නේ නැනේ මං වාගේ කොච්චර කරදර දුක් ගැටලු කම් කසුලු නැත්තම් දරන්න බැරි වේදනා මැද්දේ ගමන් කරනවාද කියලා. ඒ කොයි අවස්ථාවක වුණත් උන්වහන්සේගේ අභිමුඛයේ තිබෙනවාද? උන්වහන්සේගේ අභිමුඛයේ තිබෙන්නේ සාන්ත දාන්ත ලීලාවකින් සාමෙන් රැස් වෙන අවස්ථාවේ පමණක් නෙමෙයි. හොඳද? තමන්ව හිරගේකට යවුවත් පාවුල්සා සීලාස්ව හිරගෙයි දැම්මා. ඔවුන් අඳුරු ඒක ගේක හිටියේ දන්වැල් අතේ කකුල්වල විලංගු පිට ඔක්කොම ඉරිලා රෝම වාසීන්ගේ කසෙන් ඔවුන් දෙදෙනා එතන ඉඳලා මොනවද කළේ? කෙඳුරුවාද? වේදනාව ගැන කනසල්ලුනාද? වේදනාව ගැන කියන්න පටන් ගත්තද දෙයියෝ මොනවද අපිට කළේ කියලා? ප්‍රශ්න කරන්න පටන් ගත්තද? නෑ. ඔවුන් දෙදෙනා ඒ ස්ථානයේ ප්‍රශංසා කළා. මම එකක් කියන්න ඕන. තමන් ඉන්න ස්ථාවරේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕන. දේව අභිමුඛයේ තමන්ට ඕන නම් උන්වහන්සේ තමන්ගේ ස්තුතිය ප්‍රශංසාව මැදිය වාසය කරනවා. උන්වහන්සේට පුළුවන් ඒ අවස්ථාවේදී අඳුර ආලෝකේ කරන්න. සාමාන්‍ය දේ බලවත් දෙයක් කරන්න. හාස්කමක් අටගන්න සලස්සන්න. අපි මේවා දන්නවා. මේවා කරන්නේ නැහැ. අනේ පාස්ටර් දන්නේ මගේ තියෙන ප්‍රශ්න, මගේ තියෙන කරදර, මගේ තියෙන දුක්ගාවිනා. ඕවා ගැන විලාප ගී කියලායි හරියන්නේ යනවද? විලාප කොඳුරලා හරියන්නේ යනවද? ඕවට තියෙන එකම දෙයයි ස්වාමින් වහන්සේ මට පොරොන්දු වුණා ලෝකේ ඉඹ දක්වා මා සමග සිටිනවා. හොඳද? හෙබ්‍රේව් අර තරුණ පුද්ගලයන් තුන්දෙනා කිව්වේ මොකද්ද? නෙබුකත් රජතුමාට අපේ දෙවියන් වහන්සේ මේ ගිනිවිලෙන් අපව ගැලෙව්වත් නැතත් ඔබගේ රූපයට අපි නමස්කාර කරන්නේ නැහැ. කෝ එවැනි අය? අපි ගිනිවිලට ගිහිල්ලා ගිනිවිලේ පිච්චුණත් අපි අයුතු දෙයට එනම් දෙවියන් වහන්සේ පිළිකුල් කරන දෙයට නමස්කාර කරන්න යන්නේ නැහැ. මොකක්ද උනේ? 3 දෙනෙක් දැම්මම 4 දෙනෙක් ඇති වුණා. තමන්ව දැම්මහම 3 දෙනෙක් දැම්මහම එක්කෙනෙක්වත් නැහැ. ඇයි? තමන්ට එක්සත් යාඥාවක් නැහැ. දෙදෙනෙක් එක්සත්ව යම් දෙයක් ඉල්ලනවාද? ඒ දේ දෙන්න ලැබුණා. කොයි ස්ථාවරේද? කොයි ස්ථානයේද? තමන්ගේ පවුලේ. තමන්ගේ සේවකයත් එක්ක. එක්සත්ව යම් දෙයක් ඉල්ලනවාද? උන්වහන්සේ ඒ අවස්ථාවේදී හාස්කම් කරනවා. දන්නවද? මේ පිච්චෙන්නාව ශරීරේ පිලිසුනේ නැහැ. එක මයිල් ගහ පිච්චුන්නේ නැහැ. රජතුමාත් ඔහුගේ අමුත්තන් විශ්වෙන් බලන් සිටියා. රජතුමා ඇහුවා අපි 3 දෙනානේ දැම්මේ. 4 දෙනෙක් එතන ඉන්නවා. 4 වෙනියා තමන්ගේ ඊටාම කනස්සල්ලු අමාරු ගිනිවිලේදී එන්න යනවා. තමන් උන්වහන්සේ කෙරෙහි අධික විශ්වාසයක් ඇතුව සිතින් විශ්වාස කර මුකෙන් ඒ දේ ප්‍රකාශ කළොත්. දන්නවද? ඒ දේ තමන් ප්‍රකාශ කරන්න ඕන. විශ්වාස කරන්න ඕන. මොකද ඒ ගාට හැමදාම උතන ඉන්නේ? වැඩක් නෑ නේද? මට අද ඉංග්‍රීසි සභාවේ ඒගොල්ලෝ කිව්වලු හොඳ පුටුවක් හදන්න ඕන කුෂන් දාලා. ඇහුවා මොකටද මං ඇහුවා. කාට දෙන්නද? මට ඕනද කුෂන් පුටුවක්? මට පුළුවන් ඔය 10 දෙනෙක් එක අතින් අල්ලලා මර්ධනය කරන්න මෙහෙම හිටියට. මතක තබා ගන්න. මම නොව මා තුල සිටින්නා වූ ක්‍රිස්තුස් වහන්සේ තුලින් මට සියල්ල කරන්න පුළුවන්. ඒකනේ හොඳද? මිලියන් 25කට දැන් ලොකු මේ බිල්ඩින් එකක් ගන්න දුන්නේ 7ක් කරන්න නැතුව සාක්කුවේ. ඇයි? කෝ තමන්ගේ ඇදහිල්ල? කෝ තමන්ගේ බලාපොරොත්තුව? කෝ තමන්ට කරන්න බැරි දේ තමන් කරනවා. හොඳ? මම
දැන් මෙච්චර වයසක් ගිහලා තවම හැමදාම එක මිනිහෙක් මම 10 12ට කතා කරනවා එක මිනිහෙකුට කතා කරනවා ඔහුගේ ආත්මය ගැන හැමදාම කොහේ ගියත් බැරි වුණොත් ටෙලිෆෝන් එක අරගෙන රැට හරි කතා කරනවා ඇයි ආත්ම දිනන්නා ප්‍රඥාවන්තෙක් ඥානවන්තෙක් හොඳයි තමුන් දැන් මම පාස්ටර්ද මම මේ ලොකුම පාස්ටර් මෙතන මට දැන් ආත්ම දිනන්න ඕන මම අනිත් අයට කියලා දෙන්නවා ඒක තමයි හරිම මෝඩකම එක ආත්මයක් දින්නොත් තමන්ට ලැබෙනා වූ ප්‍රීතිය සෑහීම කියන්නේම කරන්න බෑ මං ඇහුවොත් කී දෙනෙක් ගිය සතියේ ආත්මයක් දිනාගත්තද ආත්මෙට කතා කළාද කියලා මුග දෙනෙක් ලැජ්ජාවට පැමිණි. ඇයි? කතා කළේ නැහැ. ඇයි අපිට වෙලාව නැහැ. අනිත් ඔක්කොම කතා කරන්න වෙලාව තියෙනවා. මේ සදා කාලයට විනාශයට යන මිනිස්යාගේ ආත්මේ ගැලවීම පිණිස සහනයක් ගෙන දෙන පිණිස දැන් කතාවක් නැහැ. නෑ පාස්ද මම උගන්වනවා. මම කොච්චර ඉගැන්නුවත් උගන්වන දේ මම පිළිපදින්න ඕන. මම පිළිපදින්නේ නැත්නම් මගේ ඉගැන්වීමෙන් පළක් නැහැ. ආත්ම දිනන්න ඕන. හොඳ මං අනිත් මිනිසයන්ගේ ආර්ථිකයට යාඥා කරනවා. එදා මට සතයක්වත් නැහැ, වියදමටත් නැහැ. මට එන්න කිව්වා මීටිමකට මොකද්ද මේ කාගේද ලොකු මේ යන්ත්‍රයක් ගොඩනැගිල්ලක ව්‍යාපාරක මේවා කරනවා. මං ගියා. හොඳද? මම ගියේ කිසි බලාපොරොත්තුවක් නැහැ. මට කිව්වා යාඥා කරන යන්ත්‍රයට. එතන හිටියා 100ක් විතර වැඩ කරන අය. ඔක්කොම බොහෝ දෙනෙක් කිතුරුවන් නෙමෙයි. මම ඔහුට හොඳ ගැලවීමේ පණිවිඩයක් දුන්නා. දීලා කැඳෙව්වා. යාඥා කළා. මම හරි ප්‍රීතියෙන් ආවා. එනකොට මේ සහෝදරයා මගේ අතට එන්නේ ඔකද මම කිව්වා නෑ මට එපා. නෑ මේක ත්‍යාගයක්. මේක ප්‍රේමණීය ත්‍යාගයක්. මේ අපේ ව්‍යාපාරයට කර ආශිර්වාදයට. එළිය ගෙදර ඇවිල්ලා බලනකොට ගෙන. 25000ක් සල්ලි නෝට්ටු වලින්. මේ නෝට්ටු ගෙනයි රත්තරන් ගෙනයි රිදී ගෙනයි වලින් දෙවියන් වහන්සේව විමසන්න යන්න එපා. හොඳද? විමසන්න ඕනේ තමන්ගේ ඇදහිල්ලෙන්. තමන්ගේ ඇස් වලින් දැකලා නැහැ. ඔය කන් වලින් අහලා නැහැ. ඔය සිතට ඇතුළත්ව නැහැ. දෙවියන් වහන්සේ තමන්ට සූදානම් කර තිබෙන දේ. එහෙනම් ඇයි පාස්ටර් මං තාම මේ ගාටන්නේ? ඇයි මං තාම මේ දුගී තත්ත්වේ ඉන්නේ? ඇයි මං බෙලහිනේ? තමන්ගේ ඇදහිල්ල ක්‍රියාත්මක කරන්න ඕන. ආත්ම දිනලා බලන්න. අද මෙතනින් යන්න ඉස්සෙල්ලා යන ගමන් එක්කෙනෙක් කතා කරන්න කාගේ හරි කමක් නැහැ. කතා කරන්න. ඉස්සර මේට වැඩි අමාරු කාලයක් ආව ලංකාවේ. අවගේ තිමති සේවකයන්ට කිව්වම අපි පල්ලියෙන් ගාගෙන එකපාරට දොර වහනවා. නැත්නම් අපි දේව දරුවෝ කිව්වොත් දොර වහනවා. අපි මේ පත්‍රිකාවක් ගෙනගොත් දොර වහනවා. මම මොකද කිව්වේ? ගෙද ගිහිලා තට්ටු කරන්න. කැමැත්තක් තියනවා නම් මාර්ගයක් තිබෙනවා. ඔය උගුරට හොරා බේත් කන්න එපා. තමන්ට කරන්න ඕ යම් දෙයක් තියෙනවා නම් මාර්ගයක් තියෙනවා. මං ඕනට කියලා කිව්වා දොරට තට්ටු කරන්න. ඇරියේ ගමන් එක පාට අඩියක් දාන්න ඇතුළට. දාලා කියන්නේ අනේ මම බොහොම කනකාටුයි මට එන්න බැරුව ගියා. මේගොල්ලෝ බලාගෙන අනිත් අඩියක් දාගන්න ඇතුළට. දැන් ගේ ඇතුලේ. දොර වහන්න බෑ. හොඳද? ඊට පස්සේ කියන්නේ මම මේ පණිවිඩය ඔයගොල්ලන්ට ගේන්න ඕන. අනේ මට බැරුව ගියා. මට සමාව වෙන්න සමාව. ඔයගොල්ලෝ බලන්න. එකපාරට මං කෝ වටපිට බලලා ගන්න පුටුවක් ඉඳ ගන්න. ඉතින් කියන්නේ මම වැඩි වෙලාවක් ඉන්න මට යන්න තියෙනවා. මේ ඔයගොල්ලෝ වාඩි වෙන්න මිනිත්තු 5කට කියලා. එක පාට කියන මම එන්න තුනේ ඉස්සෙල්ලානේ බලන්න ඔයගොල්ලන් ගෙදර තියෙන ලෙඩ කරදර ඔයගොල්ලන්ගේ ආර්ථිකය බිඳිලා ඔයගොල්ලන්ට කෑම ලබා ගන්න අමාරුයි. මට මේ හොඳ ආරංචිය ලැබුණා මම බෙදා ගන්න හිටියා මට වෙලා තිබුණේ නැහැ මට සමාව වෙන්න කියලා එක පාටක මමත් ඔය වාගේ කෙනෙක් මොනවද ඔය කියන්නේ අනේ ඒගොල්ලන්ට කතා කරන්න ඒගොල්ලන් අහංකාරයි ඒගොල්ලෝ ඔය බොරු දේවල් කියන්න එපා ආත්ම දිනන්නා විතරයි ප්‍රඥාවන්තෙක් වෙන්නේ දෙවියන් වහන්සේගේ ඥානෙ ඕන් ලබන්න යන්නේ ඇයි තාම උතන වැතිරි ඉන්නේ ඇයි උතරම කැරකි ඉන්නේ? තමන් දේව කැමැත්ත කරන්නේ නැති නිසා. දේව කැමැත්ත තමයි එක මිනිසෙක්වත් විනාශ නොවි සෑම දිනෙකම ගැලවීමට පැමිණීම. පශ්චාත්තාප වීමට පැමිණීම. ඔවුන් පශ්චාත්තාප වෙන්නේ කොහොමද? යම් කෙනෙක් ඔවුන්ට කිව්වේ නැත්තම්. කවුද කියන්න ඕනේ? තමන්. තනද කාලේ කෙටි. මම විශ්වාස කරන්නේ කොහොමද දන්නවද? මේ සභාවේ අය
භාර්යාව උදේ පුරුෂයාට ඉස්සෙල්ලා ඉක්මනට උයලා ළමයින්ට උයලා දීලා ඊට පස්සේ ඔක්කොම ලෑස්ති කරලා ගිහලා අල්ලපු ගෙදර නැත අනිත් ගෙදරට ඕපදූප නෙමෙයි ඔයාගේ මනුෂ්‍ය ජීවිත නාන්දම නැත්තම් ඔයාගේ ගෑණි ජීවිත නෑ සුභාරංචි ප්‍රකාශ කරන්න ඊට පස්සේ දවල්ට ඇවිල්ලා ඔක්කොම කරලා හවස පුරුෂයත් එක්ක යන්න ආත්ම දිනන්න මේකේ අවශ්‍යතාවය මේකේ වමනාව දන්නවා නම් තමන් කවදාවත් ඔය ඉන්න ආකාරයට ජීවත් වෙන්නේ නෑ ආත්ම දිනන්න ඉන් පසු ඇවිල්ලා යාඥා කරන්න ස්වාමිනී යනකොට එනකොට එතන කතා කරනකොට යාඥා ස්වාමිනී මේ ආත්මය මට දුන්න වෙනවා මේ මනුෂ්‍යයා ඊටව වැදගත් මේ අසල්වාසියට මම සුභාරංචිය දෙන්නේ කොයි දෙනෙක් අපි වෑන් කරලා තියෙනවද ඒ ආකාරව කී දෙනෙකුට අපි උපකාර කරලා තියෙනවද මෙතන ඉංග්‍රීසි මීටිමේ හැමදාම ඉඳ ගන්න ඔය තුන්වෙනි පෙළේ සිස්ටර් එඩ්වඩ් කියලා කෙනෙක් මට මතක් වෙනවා මම වැඩ පටන් ගන්න කාලේ ඒ මිනිහයා බීගෙන ඇවිල්ලා මිනිස්සුන්ට හරියම නම්බර 34 මොහන්දිරම් ලේන් කොල්ලු පිටියේ මිනිහා බීගෙන ඉන්නකොට මිනිස්සු ඒ පොලිසියට කීසරයක් ගිහලා දාලා තිනවා මේ ස්ත්‍රියට ගහලා දවසක් වැටිලා මං යනකොට මං ඒ සහෝදරියට කිව්වා සිස්ටර් එඩ්වඩ් ඔයා බය වෙන්න එපා ඔයා සුභාරංචිය දෙන්න ඔයාට ඊට ප්‍රස්තාවක් තියෙනවා දන්නවද ඕට කතා කළා හොඩ ඈ සුභාරංචිය දිගින්ච ඈ ගුටි කකා සුභාරංචිය ගෙනිච්ච ඕ මරණාසන්න ස්ථානයට පැමුණාම මම මහා රෝගී ශාලාවට ගිහිල්ලා දනා උඹේ පන්න තව මිනිත්තු 5කින් යන්න යනවා මම කිව්වා කෙලින් ආයිත් නෑනේ ඔය වන් කියලා වන් ගෙඩිය කියන්නේ කෙලින් කියනවා හරිද මං කොම්බ යනවා මිනිත්තු 5කින් නැත්නම් 10කින් උඹ යන්නේ නරක ආදියට උඹට යේසුස් වහන්සේ අවශ්‍යයි කඳුළු වැක්කරෙනවා 80න් ඔක්සිජන් දාලා මේ එල්ලෙනවා ලේ යරවයි මේවයි මං කිව්වා දැන් උඹ යාඥා කරන්න ඕන පාපේ එත්තු ගන්නවද ඕ කිව්වා මං ගත්ත ඔක්සිජන් මාස්ක් එක පැත්තට මං හැව්වා උඹේ ඔක්කොම පව් වලට ඔව් මං හැව්වා මට සමාව දෙයිද මං කිව්වා සමාව දෙනවා මං ඒ මිනිත්තු 5 ඔහු යේසුස් වහන්සේ වෙත ගෙනාවා ගෙනල්ලා ඔක්සිජන් මාස්ක් එක දාලා යාඥා කළා මම යාඥා කළා ඔහුගේ ආත්ම දෙවියන් වහන්සේට බාර දුන්නා මම ගෙදර ඇවිල්ලා මිනිත්තු 5ක් යනකොට මට ටෙලිෆෝන් කෝල් එකක් ආවා දානා මෙලොව අත්තර ගියා මට අධික ප්‍රීතියක් තිබුණා ඔහු ස්වර්ගයට ගියා කී දෙනෙක් නරක ආදියට යනවද තමන් නිසා තමන් ඔය ලැජ්ජාව ඔය බය ඔය බොරු ප්‍රකාශය කරමින් අන්‍යයන්ගේ ආත්ම ගැන සැලකීමක් නොදන්න බැවින් කී දෙනෙක්ගේ ලේවලට තමන් ගණන් දෙන්න ඕනද අපිට තියෙන්නේ ප්‍රකාශය සිතින් විශ්වාසය මුකෙන් ප්‍රකාශය අපි ඒ දේ කළොත් උන්වහන්සේ ගලවනවා ඒකට පස්සේ යාඥා කරන්න ස්වාමිනී බඩ එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා පාස්ටර් අර දේ නම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ ඔයා දන්නේ නැති දේවල් වෙලා තියෙනවා මං කව මොනවා වුණත් දෙවියන් වහන්සේ සියල්ල දන්නවා දෙවියන් වහන්සේට පුළුවන් මම යාඥා කළා ඒ කරන්න බැරි දේ සිද්ධ වුණා මොකද ඔය බෙලහීනව ඉන්නේ හොඳද ඇයි ඔය තමන් ඔතන නතර වෙලා ඉන්නේ මට බෑ කියලා ක්‍රිස්තුස් වහන්සේ තුල තමන්ට ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ කොහොමද තමන් නැකිටලා යන්න ඕන තමන් සොයාගෙන යන්න ඕන ඒ අයව ගිහලා උන්ට කතා කරන්න ඕන හොඳද මට මතක් වෙනවා එක දවසක් මම තාම බාලයි මම සේවයට ගිය අවස්ථාවේ මම මෝඩ ලෙස කතා කරන්න ඇති එලිමහන් මෙහෙක පොළ ළඟ කතා කරනකොට බේබත් දෙක් ඇවිල්ලා මට දුන්න හරි කම්බුල් පාරක් මගේ තොල පැලුණා ලේ වැగిරෙනවා මම ලේන්සුව අරගෙන ලේ නතර කරන්න හැදුවා බෑ මම ලේන්සුව තියාගෙන දේශනා කළා අරුන් කියනවා මේ පුදුම මිනිහෙක් නෙමෙයි මිනිහා කටත් පෙළ තාම කතා කරනවලු කට නෙමෙයි මං කිව්වා මගේ බෙල්ල කැපුවත් අතුයි කකුලුයි දඟල කියයි මම කියන මේ පණවිඩේ කියලා. ඇයි? මේක සැබෑවක්ද? මේක තමන්ගේ ජීවයද? මේක සත්‍යතාවයක්ද? තමන් මේක අත්දැකලා තියනවද?
තමන් දන්නවාද යේසුස් වහන්සේ ඇර වෙන මාර්ගයක් නැති බව. උන්වහන්සේ පමණයි මාර්ගයේද සැබෑකමද ජීවනයේද මම මා කරුණු කරගෙන මිස කිසිවෙක් ස්වර්ග රාජ්‍යයට ඇතුළත් වන්නේ නැත. ස්වර්ග රාජ්‍යයට වෙන මාර්ගයක් නැත්තම් තමන් ද්‍රෝහියෙක්. මනුෂ්‍යයන්ගේ මේ පණිවිඩය සංගවගෙන හිටියොත්. දෙවියන් වහන්සේ මගේ පවුල ගැලුවනේ. මට හාස්කම් කළානේ. දැන් බලන්න මට තියෙන ආශිර්වාද. ඔය ආශිර්වාදත් එක්ක තමන් විනාශයට යනවා. ඔය ආශිර්වාද ඇවිල්ලා තමන්ගේ සහතිකේ නෙමේ ස්වර්ග රාජ්‍යයට. තමන් දිනන ආත්මයි. තමන්ගේ සහතිකේ වන්නේ ස්වර්ගයට ඇතුළත් වෙන්න. එම නිසා තමන්ගේ ජීවිතය සලකන්නේ නැත්නම්, ලැජ්ජාව සලකන්නේ නැත්නම්, බය සලකන්නේ නැත්නම්, මම ජීවත් වන්නේ ක්‍රිස්තුස් වහන්සේ උදෙසායි. මගේ ජීවිතේ මම පූජාවක් කරනවා කියලා ඉදිරියට යනවා නම් තමන්ගේ ජීවිතේ ලබන්නා වූ ඵල තමන් කවදාවත් වෙන කොහෙන්වත් ලබන්නේ නැහැ. දන්නවද ලංකාවට කාලේ නෑ. මම මේ උදේ ඔතන ඉඳන් ඉඳි කල්පනා කළේ මේ කඳු ඉදිරි මෙහෙම ගිලිලා આવොත් අපේ වතුර ජල ඔක්කොම ආරක්ෂා කරන්නේ කොහෙද? ඔය අපිට විදුලිය ලැබෙන්නේ කොහෙන්ද? ඔය ජල ඔක්කොම ආරක්ෂා කරන සාන ඔය කඳු කඩාවැටෙන මොනවද ඒවට වෙන්නේ යන්නේ? මට කල්පනා වුණේ ඒකයි දැන් එනකොට මෙතනට. තමන් පිපාස වෙන්න යනවා. ආහාර නැතුව යන්න යනවා. වසංගත රෝග අටගන්න යනවා. ලංකාව කම්පාවෙන්ට යනවා. මට පිටරට ගැන කතා කරලා වැඩක් නැහැ. පිටරට වෙනවා හුඟක් දේවල්. මම කතා කරන්නේ ලංකාව ගැන. මෙයට විසඳුමක් කොයිම පක්ෂයකටවත් කොයිම මිනිහෙකුටවත් නැහැ. මේකේ විසඳුම තිබෙන්නේ ඔබේ අතෙත් මගේ අතෙත්. අපි මේ දේ සංගවා ගන්නවා නම් සාපේ අපිට පැමිණේවා. ඇයි? මිනිස්යාට ගැලවීමට තියෙන එකම මාර්ගය අපි ඔහුට අවබෝධ කරන්නේ නැත්නම් අපි සාපලත් යන. හරිද? අපි නැගිටින්න ඕන. ස්වාමිනී අනිත් එක මේකේ තියෙන ආශිර්වාදය. දන්නවද? පරම්පරාවෙන් යන මගේ පියා මේ දේ විශ්වාස කළා මට ආවා. මම විශ්වාස කළා මගේ දරුවන්ට ආවා. ඔවුන් විශ්වාස කළා ඔවුන්ගේ දරුවන්ට එනවා. ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ට යන්න යනවා. ඇයි? තමන්ට ආශිර්වාද ඕනද? ප්‍රථමයෙන් දෙවියන් වහන්සේත් උන්වහන්සේගේ රාජ්‍යත් උන්වහන්සේගේ ධර්මිෂකමත් සොයාපන්නේ එවිට මේ සියල්ල දෙන්න ලබන්නේ. තමන් කල්පනා කරලා බලන්න. මොකටද මම ජීවත් වෙන්නේ? අපේ නම්බුව නාමේ ධනය අපේ වැදගත් කීර්තිය අපේ ඔක්කොම අයිතිවාසිකම් ඔක්කොම ධනවන්තකම් සියල්ල නිම වෙනවා. ඒකේ කිසපලයක් නෑ. අද ඔබ ප්‍රීතිමත් හොඳ නෙලියෙක් නළුවෙක් නැත්තම් ආණ්ඩුවේ ප්‍රධානියෙක් නැත්තම් පාර්ලිමේන්තුවේ ලොක්ෙක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම දි รา පත් වෙනවා. නුඹට එකක්වත් ඒවා දෙවියන් වහන්සේගේ ඉදිරිපත් කරන්න බෑ. ඉදිරිපත් කරන්න බෑ. ඇයි? ඒවා ඔක්කොම ලෞකිකයි. මානසිකයි. නිෂ්පලයි. නමුත් එක ආත්මයක් ගලවා ගත්ත තැනැත්තා මේ මුළු ලෝකෙට වැඩිය වටිනා වස්තුවක් ඔහුට ලැබුණා. මම අහන්න කැමති නෑ. හරිද? තමන් ආත්ම කීයක් ගලවලා තියෙනවද? තමන්ට බෑ. තමන් සුභාරංචිය දීලා තියෙනවද? ආත්ම කීයක් තමන් තුලින් දේව රාජ්‍යයට ඇවිල්ලා තියෙනවද? දෙවියන් වහන්සේගේ රාජ්‍යය තමන් කොයි ආකාරයක පිහිටුවා තිබෙනවද? මේකයි තාම වැදගත් දේ. මෙච්චර කාලයක් ඉන්නවා තමන්ගේ නිවසේ ස්වල්ප දුරට කැඳවලා එලිමහන් මේ ගෘහ මෙහයක් නැත්තම් යාඥා ශෛලියක් ලැබුවද? තමන්ගේ අසල්වාසීන්ට සුභාරංචිය බෙදා දුන්නද? මම පටන් ගත්තේ ගෙදරට ආව පත්තරකාරයා, පාන්කාරයා, එළවලු අම්මා, මාළු විකුණන මිනිස්සයා. මේ 4 දෙනාට ගැලවීම ලැබුවේට පහුවෙන්දා උදේ ගැලවීම කියලා දුන්නා. ඒ ස්ථාවරෙන් අදින්න ස්ථාවරය බලන්න. ආරම්භයක් තියෙන්න ඕන. පටන් ගැනීමක් තියෙන්න ඕන.
ඔක්කොන්ටම අනිත් ඒවට ලැජ්ජ නැහැ. සුභාරංචිය ප්‍රකාශ කරන්න ලැජ්ජයි. සුභාරංචිය දෙසා ගුටි කාලා. හොඳද? නිර්වස්ත්‍රව හරි ඇඳුම් ඉරලා පාරේ ඇවිද්දත් ඒක දෙවියන් වහන්සේට ගෞරවයක්, ලෝකෙට ලැජ්ජාවක්. හොඳද? අපි දැනගන්න ඕන අපේ ජීවත් වීමේ හේතුව කුමක්ද කියන එක. Tamanට බැයි නම් ආත්මයක් ගලවන්න Tamanගේ ජීවිතේ නිෂ්ඵලයි. අනිත් එක මිනිස්සු කෙනා දෙවියන් වහන්සේට බැයි මාව හාස්කම් මේ කරන්න පවත්වන්න. කවුද මිනිස්සෙක් පෙරේරා කියලා ඉතාලියෙන් මට කෝල් කළා දවස් දෙකකට ඉස්සෙල්ලා රෑ. පාස්ටර් ඇයි මා දෙවියන් වහන්සේට මට බැරි පාවිච්චි කරන්න. මම පාස්ටර්ගේ පොතක් කිව්වා. මං කිව්වා මිනිහෝ මං ඔහොම කිව්වා මිනිහෝ ඔය කීර්තිය නම්බුව පැත්තක තියලා ගිහලා කතා කරන මිනිස්සුන්ට රෝගාතුරයන් පිට අත තියනවා. යාඥා කරනවා. යක්ෂිණයට දුර වෙන්න කියනවා. ඔය නම්බු නම ඔක්කොම සොහොනට ළඟට විතරයි යන්නේ. එතනින් එහාට යන්නේ නැහැ. නමුත් තමුන් අවංකව මනුෂ්‍යන කතා කරලා යාඥා කරලා ඕන්ට ප්‍රතිඵලයක් ලැබුවොත් ඒක සදාකාල උරුමයට යනවා. සමහර අය කැමති නැහැ මම මේවා කියනවාට. මොකද මම පරණ ක්‍රිස්තියානි කාර්යයක් පාස්ටර් කෝල්ට මොනවද මට කියන්නේ? මං කියන්නේ ඔක්කොන්ටම එකයි. එක වල්ලේ පොල්. හොඳද? ඒක නිසා ඔක්කොමල්ලා හිතට ගන්න ඕන. අද මම දෙවියන් වහන්සේලා ජීවත් වෙන්නේ නැත්නම් යාඥා කරන්නේ නැත්නම් කීවරක් යාඥා කරන්න ඕනද? යේසුස් වහන්සේ බයිබලයේ කියනවා උදෑසන යාඥා කළා මාක් 1:35. උන්වහන්සේ සවස ගිහිල්ලා යාඥා කළා මාක් 6:46-47. මුළු රාත්‍රියේ උන්වහන්සේ යාඥා කළා ලූක් 6:12. සෑම අවස්ථාවකදී හැම වෙලේම පියාණන් එක්ක සහභාගීකමෙන් හිටියා. එම නිසායි උන්වහන්සේ කිව්වේ ඔබගේ කැමැත්ත කරන්ටයි මම මේ ලෝකෙට ආවේ. ඇයි? නිරතුරු නොකඩවා මම ඔබ වහන්සේත් එක්ක සහභාගීකම් පවත්වනවා. තමන් කොච්චර සහභාගීකම් පවත්වනවද? තමන්ගේ ස්වර්ගීය පියාත් එක්ක. තමන් කීවරක් උන්වහන්සේට කතා කරනවද? කීවරක් තමන් මේ මිනිස්යන්ගේ අවශ්‍යතාවයන් උන්වහන්සේට ඔප්පු කරනවද? කීවරක් කියනවා ස්වාමිනී මමයි ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ. මම ගිහිල්ලා ඔබගේ වැඩේ කරන්නම්. හොඳද? එතකොට තමයි දෙවියන් වහන්සේ තමන් තුල ගෞරවයට පත් වෙමින් දේව රාජ්‍යයේ තමන් තුලින් පිහිටවෙන්න යන්නේ. එම නිසා තමන්ට ඊටම අවශ්‍ය දෙයක් ඔති වෙනවා. දේව රාජ්‍යය උදෙසා ජීවත් වීමට. එවිට දෙවියන් වහන්සේ තමන්ගේ සෑම වුමන මට වෙලා නැහැ කියන්න පොතේ ලියලා සමහර දේවල් මම ඊයේ රෑ කී හිටියා මගේ පුතාට දන්නවද අර මම බදින්න ගිහිල්ලා අර මගුල කැඩුනේ අන්තිමට මුදුත් අරගෙන හේමචන්ද්‍රලයි පස්සේ මම අවුරුදු ගානට ඉස්සෙල්ලා අර කතා කරපු අර රෝගාතුරු හිටිය තරුණිය මට හම් වෙලා එයා ධෛර්ය වෙලා මම මොකද කිව්වා මම ඊට පස්සේ බඳින්නේ මම එයාට කිව්වා දන්නවද සූසන් දෙවියන් වහන්සේ උඹේ රිදී ගත්තාම උඹට රත්තරන් දෙනවා මං කිව්වා උඹේ රිදී අල්ලගෙන ඉන්නකොට කොහොමද රත්තරන් දාන්නේ ඔය රිදී අත්හැරපන් රත්තරන් එනවා මටත් රත්තරන් ලැබුණා එයාටත් රත්තරන් ලැබුණා මමයි සිස්ටර් සූසන් මෙලෝ එමෙහාට එද්දි මේ දර්ශනය සම්පූර්ණ කරන අර කඩු ගන්නාවේ ගලයට ළමයි එක්ක කාර් එක පරණ ෆෝඩ් කාර් එකක් එක නතර කරලා නිදාගත්තා. නිදාගෙන එනකොට කිව්වා මම හරි සන්තෝෂයි. මං කිව්වා අපි ගයක් ගමු. අනේ ගයක් ඕනේ නැහැ. අපි මේ වන්දනාකාරයෝ. මට මතකයි එක්කෙනෙක්ගේ කාමරේ අපි 4 දෙනාම බුදියාගෙන හිටියා. මට මතකයි තව දෙනක ඇගේ අක්කලා ගෙදර ගිහිල්ලා කාමරේක හිටියා. ඔහොම. ඇයි? මං අපි ගයක් ගන්න නැද්ද? නෑ අපි වන්දනාකාරයෝ. අපිට දේව ආශිර්වාදේ ලැබුණාම ඕනටත් වැඩි ලැබෙයි. දැන් අපේ ඉඩම දැක්ක මට දැන් මාස ගානක් ඉස්සෙල්ලා එක්ක මේකට වික්‍රමරත්න ලේන් කියලා දාන්න. ඇයි ඔක්කොම වික්‍රමරත්නලා ඉන්නේ? ඇයි? කවුද දුන්නේ? එක සතයක් නැතුව ගත්තේ. එක තඹ සල්ලියක් නැතුව ඒ බෞද්ධ මිනිසයා කිව්වා එයාගේ සහෝදර දෙවි කෙනෙක් අපි විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ මිනිසයා තුල දෙවියෝ ඉන්නවා. අයියේ කරන දෙයක් කරන්න මේ මිනිසයාට දෙවියෝ ආශිර්වාද කරයි. මං කොහොමද සල්ලි නැහැ. එක කොටස් 6ක් කොතන.
ඒ මනුස්සයා කියන මගේ කාර් එක අරගෙන මං උගස් සියලා මං පාස්ටර්ට පාවිච්චි කරන්නත් දෙන්නම්. පුළුවන් වෙලාවට බේර ගන්න. කොටස් 6ම ගන්න. මට එක්කෙනෙක් නැගිටලා මෙතනින් කිව්වා දෙවියන් වහන්සේකට විශ්වාස කළා උන්වහන්සේ මම අත්තරිය කියලා මගේ දිව කපනවා දැන්. ආයි සුභාරංචිය ප්‍රකාශ කරන්නේ. මොන මෝඩකමක්ද? ඉන්න තැන තැවරිලා සමහර මට ඔක්කොම ආශ්‍රය දුන්නා. ඔයගේ ඇස් වලින් දැකලා නැහැ. ඔය කන් වලින් අහලා නැහැ. ඔය සිතට ඇතුළත් වෙන්නේ දෙවියන් වහන්සේ Tamanට සූදානම් කර තිබෙනදී. මම තාම තෘප්තියට පැමිණලා නැහැ. මේ ගොඩනැගිලි දානකොට අද ඉංග්‍රීසි සර්විස් එකේ ගායනා කළා ලෝහන් පාස්ටර්. මම මෙතන උඩින් ඉඳන් බලන් ඉන්නවා. සෙනගෙනවා. ඔයලා මට පිටතට කළා පාස්ටර් හරි සෑහීමක් නේද? දර්ශනේ ශක්තිය සැබෑවක් වුණා. මං කිව්වා අද නෙමෙයි මේක සැබෑවක් වුණේ 1956 දර්ශනේ මම මේ ඔක්කොම දැක්කා. ඒකනේ මම එන්ජිනියර්වරුන්ට කිව්වේ මේ විදිහටයි මේ ගොඩනැගිලි දාන්න ඕනේ කියලා. මට කෙලින් ඉරක් අදින්න බෑ. නමුත් මම ආකිටෙක්ට්ලට කිව්වා අනිත් බෑ මේක පාස්ටර් මෙතන ගහන්න උනා මේක මඩ වඟුරක්. මං කිව්වා නෑ. තවසලා පන්තිමේ මං කිව්වා තවසලා මං කියන දේ ගොඩනගනවා. ගිලුනොත් ඒක මගේ වගේ මගේ සල්ලි. තවසලාගේ සල්ලි නෙමෙයි. දෙවියන් වහන්සේ කවදාවත් Tamanට බොරුවක් කියන්නේ නැහැ. හොඳද? Tamanට මට වැඩි ලොකු ගාණක් තියෙනවා. මේවා දැක මගේ කටහඬ තාම අවුරුදු 81ක් ඉඳලා නොකළොත් බරපතල වගකීමකට ඇතුළත් වෙනවා. මොකද්ද අයිසේ? මොකද්ද සහෝදරි? එක ජීවිතයයි තියෙන්නේ. මොන බේත් ගත්තත් මොන වෛද්‍යවරයෝ හිටියත් මොන හැමදේ හොඳට දුන්නත් මැරෙන එකේ සහතිකයක්. මැරෙන එක මැරෙනවා. මැරෙන්න ඉස්සෙල්ලා ලෝකෙ මොනවද ලබන්න යන්නේ? නුඹේ රුවැති ශරීරය පණුවෝ කාවිය. නුඹේ නොනැසින ආත්මය කොහේ යාදෝ? මොකටද ඔක තියාගේ? ඔය කුණු වෙන ශරීරයට ඔක්කොම කරනවා. බලන්න නැකිටලා කියන්නේ අද මම ආත්මයක් දිනන්න යනවා. මම ඒක මිනිස්සුෙකුට යාඥා කරනවා. රෝගියෙකුට යාඥා කරනවා. යක්ෂයෝ ඉන්න මිනිස්සුන්ගේ යක්ෂයෝ දුරු කරන්න යනවා. මම දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය දියණියක් පුත්‍රයෙක්. මාට උන්වහන්සේගේ ආලේපය ලැබිලා තියෙනවා. උන්වහන්සේගේ ආත්මේ මා තුළ වාසය කරනවා. මම ඇවිදින්නා වූ දේව මාලිගාවක්. මට දෙවියන් වහන්සේව හැමදිහම ගෙනියන්න පුළුවන්. මම උන්වහන්සේට කියනවා මාව පාවිච්චි කරන්න කියලා. කරලා බලන්න. ඔබගේ අවශ්‍යතාවයන් පිරිමැසෙන්නේ නැද්ද කියලා? කරලා බලන්න. උන්වහන්සේගේ කියන හැකිය ප්‍රීතියේ පංගුකාරයක් වෙනවද නැද්ද කියලා? කරලා බලන්න. මේ ලෝකෙට දෙන්නවත් ගන්නවත් නැති කරන්නවත් බැරි සාමෙන් Taman පිරෙන්නේ නැද්ද කියලා බලන්න. මම මේ කියන්නේ පොතේ පතේ නෙමෙයි. මම අවුරුදු 16 මාරයි මේ අත්දැකීම. දැන් 81යි. තාම පේනව නේද? ශරීරය දුබල වුණත් ඇතුලේ ඉන්න මිනිස්සු දැන් අවුරුදු 35ක මිනිස්සෙක් විතර ඉන්නේ. ඇයි? දේව ආත්මේ. මොනවද Taman කරන්නේ? ඔතන ඉඳගෙන මොනවද කරන්නේ? සමහර අය මාත් එක්ක හරි කේන්ති. මට කමක් නැහැ. තමුසලා මට කේන්ති වෙලා ගැහැව්වත් මම හොඳට ගුටි බැට කාලා ගිලෙන්ඩ ගියා මේ හල්වැල් ගොඩ ගංගේ විසි කරලා. මරණයට බය නැහැ. මම කියන්නේ එකයි මිනිස්යාට මේ මාර්ගේ ඇර වෙන මාර්ගයක් නැහැ. මේ පණිවිඩේ ඇර වෙන පණිවිඩයක් නැහැ. මිනිස්යාගේ සුභ සිද්ධියට තියෙන එකම මාර්ගය නම් යේසුස් වහන්සේ පමණයි. ඒ දේ තමන් බෙදන්නේ නැත්නම් තමන් මහත් වූ ද්‍රෝහිකමක් දේව රාජ්‍යයට කරන්නේ. එම නිසා කල්පනා කරලා බලන්න. තමන්ගේ ඇස් වහගන්න, හිස් නමා ගන්න, කල්පනා කරන්න ටිකක්. මගේ ජීවිතය අසාර්ථක. මිල මුදලින් මම ණය වෙලා. සෞඛ්‍යයෙන් මම බෙලහීන වෙලා. පවුලේ බොහෝ වියවුල් තිබෙනවා. මගේ මිත්‍රයන් මට ද්වේෂ කරනවා. මට හතුරුකම් කරනවා. ඇයි මට ජයග්‍රහණයක් නැත්තේ? ජයග්‍රහණයක් නැත්තේ තමන් අනු උදෙසා වියදම් වෙන්නේ නැහැ. ආද තීරණයක් ගත්තොත් මට කරන්න බෑ. මම අවුරුදු 16 මාරයි. ගැලවීම ලැබුවේ රෑ උදේ මුකුත් දන්නේ නැහැ. අතින් පතින් මේ පාංකාරයට මේ පත්‍ර කොල්ලට මේ එළවලු අම්මට මේ මාළු කාර්ය කරනවා. ජේසුස් වහන්සේට පුළුවන් හාස්කමක් කරන්න. ඔබගේ ජීවිතය වෙනස් කරන්න. ඒ ආරම්භයෙන් මම පටන් ගත්තේ.
ඔබට ඊට වඩා කරන්න පුළුවන්. මම කැමති ඔබ වෙනුවෙන් යාඥා කරන්න. කී දෙනෙක් කැමතිද? මම යාඥා කරලා මගේ අසල්වාසියට, මගේ මිත්‍රයාට, නැත්නම් මම අඳුරන්නේ නැති ඒ තැනැත්තාට, නැත්නම් මගේ දුර ඉන්නව යාළුවාට දුරකථනයෙන් හරි මම කතා කරලා මේ පණිවිඩය බෙදා ගන්න යනවා. මා වෙනුවෙන් යාඥා කරන්න කියලා තමන් කියනවා නම් අත උස්සලා පල්ලෙහාට දාන්න. ඒ තැනැත්තා හෝ ඒ තැනැත්තිගෙන යාඥා කරනවා. ඔව් අත උස්සන්න ඉහළට උස්සන්න. මම යාඥා කරන්න යනවා. මම ආත්මයක් දිනන්න යනවා. ඔව් අත උස්සන්න. ඒ අයගෙන විශේෂ යාඥාවක් කරන්න යනවා. නැගිටින්නේ අය ඔහොම ඉන්න ස්ථානේ. අත් එසේව සෑම දෙනා අනිත් ඈත් නැගිටින්න කැමති නම් ආත්ම දිනන්න. ආත්ම දිනන්නා ඥානවන්තෙක්. ආත්ම දිනන්නාට දෙවියන් වහන්සේ හැම දෙයක්ම කරන්න යනවා. ඒ අය කරුණාකර ඉදිරියට එන්න. අපි සූදානම් වෙන්න යනවා යාඥා කරන්න. අපි ඔක්කොම බලට මේ අය ගැන යාඥා කරන්න. එන්න ඉදිරියට. ඔයාත් එසේවා අය. ඔක්කොම එන්න මෙහාට. ඉදිරියට ළඟා වෙන්න. තව එන්න ඉදිරියට. අනිත් අයත් එන්න. තමන් ආත්ම දිනන්න කැමති නම් දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා වියදම් වෙන්න කැමති නම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදේ අත්පත් කරගන්න කැමති නම් මම අද ඉඳන් අද රෑ වෙන්න ඉස්සෙල්ලා එක මිනිහෙකුට කතා කරන්න යනවා. එක මිනිහෙකුට යාඥා කරන්න යනවා. මම කොහොම හරි මිනිහෙකුට ආශිර්වාදයක් වෙන්න යනවා. මම බලාපොරොත්තු වෙන්න යනවා. දෙවියන් වහන්සේ මාව පාවිච්චි කරයි. පාස්ටර් කෝල්ටන් නැත්නම් මේ පාස්ටර්ස්ලා නෙමෙයි. නැත්නම් මගේ මේ නායකයන් නෙමෙයි. මම ඔබ ඉදිරියේ ඉන්නේ. මාව පාවිච්චි කරන්න ඕන කියලා හැඟෙනා අය එන්න ඉදිරියට. යන්න තව මෙහාට. අනිත් අය ওই පැත්තට යන්න. මේ අය මේ පැත්තට යන්න. එන්න ඉදිරියට. ලං වෙන්න. දෙවියන් වහන්සේව සොයන්නාට සම්බේනවා. තට්ටු කරන්නාට දොර අරිනු ලබනවා. උන්වහන්සේ කවදාවත් තරාතිරම් බලන්නේ, භාෂාවල් බලන්නේ, හැකියම් බලන්නේ, හිතයි බලන්නේ. උන්වහන්සේ කියන මාගේ දියණිය, මාගේ පුත්‍රය, උඹ මෙන්නව මේ කැපවීමට මම ගරු කරනවාද? මම නුඹව සම්බවෙන්ට යනවා. නුඹට මම දෙන්න යනවා. මාගේ අනර්ග අත්දැකීම් නුඹව මම පාවිච්චි කරන්න යනවා. නුඹ මට සෑහෙනවා. නුඹයි මම සොයා සිටින්නේ. නුඹට පුළුවන් පාස්ටර් කෝල්ටන්ට වැඩිය ලොකු සේවයක් කරන්න. පාස්ටර් කෝල්ටන් කිසිවක් දැන සිටියේ නැහැ. නමුත් මම ඔහුව ගෙනාවේ ඔහුට මා කරේ බලාපොරොත්තු නිසා. එම නිසා මම ඔහුට වඩා නුඹට ප්‍රේම කරනවා. නුඹ මාගේ ප්‍රේමණීය දියණිය. නුඹ මාගේ ප්‍රේමණීය දරුවා. තව කවුරුත් ඉන්නව නම් එන්න ඉස්සරහට. අපි ඔබ වෙනුවෙන් යාඥා කරන්න යනවා. ඔබ එක්ක යාඥා කරන්න යනවා. ඔබ සමග යාඥා කරන්න යනවා. ඔබ වෙනුවෙන් යාඥා කරන්න යනවා. ඇස් වසා ගන්න. තමන්ගේ සිත විවෘත කරන්න. කියන්න ස්වාමිනී මාව පාවිච්චි කරන්න කියලා. හලෙලූයා. 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 අපි යාඥා කරමු. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මේ ඉදිරියට පැමුණුන සෑම කෙනෙක්ම දෑත් ඔසවන්න උන්වහන්සේට. හලෙලූයා. හලෙලූයා. මේ උදෑසන ස්වාමින් වහන්සේ ඔබට එක දෙයක් කියනවා. හලෙලූයා. ස්වාමින් වහන්සේ කියනවා මේක ඔබ පුරුද්දක් ලෙස කරන්න එපා. පුරුද්දක් ලෙස ඉදිරියට ඇවිල්ලා දෑත් ඔසවලා ස්වාමිනී මම අද බාර වෙනවා කියන එක නෙමෙයි මේක. මේක උන්වහන්සේත් සමග ඔබ ඇති කරගන්නා වූ ගිවිසුමක්. උන්වහන්සේත් සමග ඔබ ඇති කරගන්නා වූ ගිවිසුමක්. උන්වහන්සේ ගිවිසුම් ආරක්ෂා කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ ගිවිසුම් කඩ නොකරන දෙවියන් වහන්සේ. ඔබ උන්වහන්සේ සමග ගිවිසුමකට ආවොත් ස්වාමිනී මම දිනපතා ආත්මයක් දෙන්නට යනවා. ස්වාමිනී ඔබ මගේ ජීවිතේ කුමක් කරනවද? ඔබ මගේ ජීවිතය තුළ කුමක් කරන්නට යනවද? මගේ සෙනෙවන්තිය ඔබ මේ ගිවිසුමට ආවොත් උන්වහන්සේ සමග ඔබ කතා කරන්නට යන ඔබ දිනන්නට යන සෑම ආත්මයක් තුළම උන්වහන්සේ පුදුම දෙයක් කරන්නට යනවා. ඒ සමගම ඔබගේ ප්‍රශ්න නිදහස් වෙන්න යනවා. ඔබගේ කරදර නිදහස් වෙන්න යනවා. ඔබ සුවයෙන් ජයග්‍රහණයට ගමන් කරන පුද්ගලෙක් වෙනවා. මේ පණිවිඩය මම දැන් කියන අතරතුරම ශුද්ධාත්මයන් වහන්සේ ඔබව ස්පර්ශ කරනවා. ඔබට හැඟෙනවා ඕ මේක මටයි මේ කියන්නේ. මේක මටයි මේ කියන්නේ කියලා ඔබට හැඟෙනවා. ඔබට එවැනි දෙයක් හැඟෙනවා මේ උදෑසන. ඒ නිසා දෑත් ඔසවන්න. මේක ඔබත් ස්වාමීන් වහන්සේට පුද්ගලිකව කරන ගනුදෙනුවක්. මේක ඔබ සභාවට කරන කැපවීමක් නෙමෙයි. මේක ඔබ නායකත්වයට කරන කැපවීමක් නෙමෙයි. මේක ඔබ දෙවියන් වහන්සේ සමග ගන්නා වූ තීරණයක්, කැපවීමක්. ඔබට උන්වහන්සේ සාක්ෂි දෙන්න යනවා. උන්වහන්සේ සාක්ෂි දෙන්න යනවා ඔබට. ඔබ කතා කරන විට මිනිස්යන්ට ඔබට උන්වහන්සේ සාක්ෂි දෙන්න යනවා. ඒ අය ඉදිරිපිටම
ඔබ අත තබන විට ඇදහිල්ලෙන් උන්වහන්සේව විශ්වාස කරන මනුෂ්‍යයට උන්වහන්සේ දී තිබෙන ලකුණු හාස්කම් අඩයාලම් ඔබගේ ජීවිතයෙන් උන්වහන්සේ කරන්ට යනවා. ඔබ කරන කොටගෙන උන්වහන්සේ පිබිදීම ගේන්ට යනවා මේ දේශයට. මේ උදෑසන අපි ආඥා කරන්ට යනවා. හලෙලූයා. ප්‍රශංසා වේවා දෙවි පියාණනි. ප්‍රශංසා වේවා. අපි ප්‍රථමයෙන්ම පොදු යාඥාව කරන්ට යනවා හැම කෙනෙකුටම. ඒ වගේම විශේෂයෙන් අපි යාඥා කරන්ට යනවා. විශේෂයෙන් අපි ආඥා ඔබට හැඟෙනවා නම් ස්වාමින් වහන්සේ ඔබගේ හදවතට කතා කරනවා මේ කිවිසුමට ඇතුළු වෙන්න. උන්වහන්සේත් සමග මම ජීවත් වන තාක්කල්ම මේ කිවිසුම ආරක්ෂා කරන්නට යනවා. උන්වහන්සේ ගැන මිනිස්යන්ට කතා කිරීම මට පුදුම ප්‍රීතියක් ගෙන දෙන්න යනවා. මම හාස්කම් දකින්න යනවා. මම එයාගේ ජීවිත පරිවර්තනය වෙනවා දකින්න යනවා. මගේ ජීවිතයේ ඒ වගේම පරිවර්තනය වෙනවා මම දකින්න යනවා කියලා ඔබට හැඟෙනවා නම් ඒ අය වෙනුවෙන් ප්‍රථම යාඥාවට පසුව ඒ අය වෙනුවෙන් විශේෂයෙන් අපි යාඥා කරන්නට යනවා. හලෙලූයා. අපි සෑම කෙනෙක්ම දෑත් ඔසවමු. ප්‍රශංසා වේවා ස්වාමිනී. ස්තුති වේවා ඔබ වහන්සේට. මගේ ප්‍රේමණීය දෙවි පියාණනි ඔබට ස්තුති කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ප්‍රොෆෙටවරයා නිසා. ස්වාමිනී ඔහුගේ අනාගත වාක්‍ය නිසා ඒ පණිවිඩ නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමිනී අපි අද ඇසුවා ඔබ වහන්සේගේ පණිවිඩය. ඔබගේ දිව්‍යමය මුඛය අද අප මැද්දේ ක්‍රියාත්මක වුණ නිසා ඔබට ස්තුති කරනවා. ස්වාමිනී මේ පණිවිඩය අසලා ස්වාමිනී අපි බිහිරන් ලෙස සිටිනවා නම් ස්වාමිනී අපට මොන යහපතක්ද දෙවි පියාණනි ඔබගේ දිව්‍යමය දෑතට අපි සියලු දෙනාම බාර වෙනවා. මගේ ප්‍රේමණීය දෙවි පියාණනි ඔබගේ පණිවිඩය අසා මේ ඉදිරියට පැමුණුනා වූ ඔබ වහන්සේ ප්‍රේම කරන සෑම දරුවෙක්ම බාර කරනවා. ස්වාමිනී ඔබ වහන්සේට මේ තරම් ප්‍රීතියක් ගෙන දෙන කාරණයක් තවත් නැහැ. ඔබගේ දරුවෝ ඔබ වහන්සේගේ ස්වාමිනී නැති වුණු බැටළුවන්ව සොයන්ට තීරණයක් ගන්නවා ස්වාමිනී. ඔවුන්ව සොයාගෙන යන්ට එකඟ වෙන මේ අවස්ථාව ඔබ වහන්සේගේ හදවතේ පුදුම ප්‍රීතියක් පුදුම සැනසෙල්ලක් ලැබෙනවා ස්වාමිනී. දෙවි පියාණනි ඒ නිසා ඔබගේ දිව්‍යමය දෑතට ස්වාමිනී මේ දරුවෝ සෑම කෙනෙක්ම බාර කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ පොරොන්දුව පරිදි ප්‍රථමයෙන් ඔබගේ රාජ්‍යයේ ධර්මිෂ්ඨකමයි සොයන විට ස්වාමිනී අනෙකුත් සියලුම දේවල් දෙනවා කියන පොරොන්දුවට ඔබ වහන්සේ ස්වාමිනී මේ කෙනෙක්ව කැඳවන නිසා ස්තුති කරනවා. මගේ දෙවි පියාණනි ඔබගේ දිව්‍යමය දෑතට මේ දරුවෝ සියලු දෙනාම බාරයි. ස්වාමිනී මේ අය අඩිය තබනකොට ඉදිරියට මේ අය කතා කරනකොට ස්වාමිනී ඔබ වහන්සේගේ දිව්‍ය ආත්මය මේ අය තුලින් ස්වාමිනී අන්‍යයන්ට ගලාගෙන යන්න සලස්වන්න බලාපොරොත්තුවක් නැති ස්වාමිනී සැනසීමක් නැති සමාදානයක් නැති ප්‍රීතියක් නැති වියවුල් වෙච්ච ජීවිතවලට ස්වාමිනී ඇවිදින සුභාරංචියක් කරන්න මේ කෙනෙක්ව ඇවිදින යවුම් පත්‍ර කළ මැනව මේ කෙනෙක්ව ඔබගේ දිව්‍යමය දෑතට ස්වාමිනී බාර කරනවා මේ සෑම දෙනෙක්වම යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන් ආමේන්. හොඳයි අපි තව වතාවක් යාඥා කරනවා විශේෂම කණ්ඩායමකට. මේක දෙවියන් වහන්සේ මඟ පෙන්වනවා. ඔබ උන්වහන්සේ සමග ගිවිසුමකට එනවා නම් ස්වාමිනී මම මේ වැඩේ කරන්න කැපවීමකට එනවා. මේ උන්වහන්සේ කිව්වා වූ පණිවිඩය අනුව ගිවිසුමකට එනවා නම් උන්වහන්සේ සමග ඒ පමණක් රැඳී සිටින මම ඉල්ලා සිටිනවා අපේ පූජකවරුන්ගෙන් ඒ අය වෙනුවෙන් විශේෂයෙන් යාඥාවක් කරන්න. අනිත් අයට නැවත Tamanගේ ආසනයට යන්න පුළුවන්. ඔබ කියනවා නම් උන්වහන්සේ මම උන්වහන්සේ සමග ගිවිසුමකට එනවා. සුභාරංචිය ප්‍රකාශ කරන්න. එහෙම කියන අය පමණක් ඉදිරියේ සිට ගන්න. අනිත් අයට පුළුවන් යන්න. මං ඉල්ලා සිටිනවා අපේ පූජකවරුන්ගෙන් ඇවිල්ලා මෙතන නතර වෙන අයට විශේෂයෙන් යාඥා කරන්න. හලෙලූයා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ඔබට ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන්න යනවා. ඔබ උන්වහන්සේ සමග මේ ගන්නා වූ විශේෂ අඩිය නිසා විශේෂ කැපවීම නිසා ඔබට ආශිර්වාද කරන්න යනවා උන්වහන්සේ. හලෙලූයා. හලෙලූයා. ඕ ස්වාමිනී ප්‍රශංසා වේවා. හලෙලූයා. ස්තුති ස්වාමිනී. ස්තුති. ප්‍රශංසා කරනවා ස්වාමිනී. හලෙලූයා. දෙවි පියාණනි ඔබ වහන්සේත් සමග ස්වාමිනී. ස්වාමිනී මේ ගිවිසුමකට එන්නා වූ මේ දරුවෝ නිසා ඔබට ස්තුති කරනවා ස්වාමිනී. ස්වාමිනී ඔබ වහන්සේ ගිවිසුම් කඩ නොකරන නිසා ස්වාමිනී ඔබ වහන්සේ ගිවිසුම ආරක්ෂා කරන දෙවියන් වහන්සේ නිසා ඔබත් සමග ස්වාමිනී ගිවිසුමකට එන සියලු දෙනාටම ඔබ වහන්සේ ආශිර්වාද කරන්ට යන නිසා දෙවි පියාණනි මෙයාට තියෙනවා ප්‍රශ්න මෙයාට අමාරුකම් තිබෙනවා මෙයාට වේදනාවල් තිබෙනවා ස්වාමිනී මෙයාට කරදර තිබෙනවා ස්වාමිනී කෙසේ වෙතත් ස්වාමිනී ඕන් තීරණයක් ගන්නවා ඔබ වහන්සේ සමග ගිවිසුමකට එන්න ඔබ වහන්සේගේ වචනය ගෙන යන්න ඔබගේ පණිවිඩය ගෙන යන්න දෙවි පියාණනි ඒ දේව ආත්මය ඒ ආත්මය ස්වාමිනී සුභාරංචියේ ආලේපය මේ කෙනෙක් කෙනා සමග තැබුව මැනව මගේ දෙවි පියාණනි. හලෙලූයා. හලෙලූයා.